Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකකින් තියෙන්නේ අපි කොහෙද weekend එකේ ගියේ කියලා. අපි ගියා weekend එක ලස්සන ගමනක්. අපි යනවා Gold Coast. මොකද අපි තව යාළුවෝ කට්ටියකුයි plan කරලා ගියා weekend එකේ පොඩ්ඩක් එළියට. ඉතින් වීඩියෝ එක දිගටම බලන් ඉන්න. අපි කොහෙද යන්නේ මොනවාද කරන්නේ කියලා. ඉතින් අපි ගියේ නම් ටිකක් පරක් වෙලා. එතකොට කට්ටියම ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ සර්විස් ස්ටේෂන් එක නවත්තලා තිබ්බා කන්න. ඉතින් අපිත් එතනදි ජොයින් වුණා. ඉතින් මේක පැය භාගික විනාඩි 45ක් විතර රයිඩ් එකක් තිබ්බා. ඉතින් අපි දැන් හැමෝම යනවා. අපි අද යන්න හිතාගෙන ඉන්න තැනට. මම මේ යන ෆස්ට් ටයිම් මේ තැනට යන්න. මං ගිහිල්ලා තිබ්බේ නැහැ කවදාවත්. ඉතින් මේ පැත්ත මාර ලස්සනයි. සම්පූර්ණ බීච් එකත් එක්ක එක වෙනම වයිබ් එක. ඉතින් අපි යමු බලන්න අපි ගිහින් අද මොනවද කරන්නේ කියලා. ඔන්න අපි ආවා. අපි අද යන තැනට. මම නම් මාර එක්සයිටඩ්. මොකද මම මාර ආසයි මේ වගේ තැන්වලට යන්න. මම මාර එක්සයිටඩ් මෙතනට යනකොට. ඉතින් මේ ඉන්නේ අපිත් එක්ක අද යන මගේ යාළුවෝ ටික. මම හිතන්නේ අපිත් එක්ක 8ක් 9ක් වගේ ගියා. ඉතින් දැන් මෙයා කියයි අපි අද කොහෙද ආවේ කියලා. හායි අද අපි වීඩියෝ චැනල් එකේ අද ගේන්නේ අපි සීවර්ල්ඩ් ආවා. සීවර්ල්ඩ් ඇවිල්ලා අපි බලනවා මොකද වෙන්නේ කියලා. මේ ඉන්නේ ජානු මේ එයා තමයි channel එකේ අයිතිකාරයා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි. අපි අද ආවේ සීවර්ල්ඩ් වලට ගෝල්ඩ් කෝස්ට් වල. මේක මාර ලස්සන තැනක්. මේකේ ගොඩක් රයිඩ්ස් තිබ්බා, ගොඩක් ෂෝස් තිබ්බා. ඒ වගේම එක එක ඇක්ටිවිටීස් එක එක දේවල් තිබ්බා. ඒක මාර ලස්සනයි. ඉතින් අපි දැන් යනවා. අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද කියලා බලන්න. අපි ගියේ වීකෙන්ඩ් එකේ හින්දා ටිකක් සෙනග හිටියා. පොඩි අය හිටියා. මොකද මම හිතන්නේ අපි ගියේ ස්කූල් හොලිඩේ එක දවස් ඒ දවස්වල. ඉතින් අපිට යනකොටම හම්බුණා ඩොල්ෆින්ස්ලව. ඒගොල්ලෝ මාර හොඳයි. ඉතින් අපි එන්නේ ඒගොල්ලොන්වත් බලලා අපි දැන් යනවා අපේ ෆස්ට් රයිඩ් එකට. ඉතින් මේක තමයි අපි යන ෆස්ට් රයිඩ් එක. මේක දකින්නකොට නම් ඇත්තටම මාර බයයි. ඒත් ඉතින් රයිඩ් එක ගියායින් පස්සේ නම් කිසිම බයක් එහෙම තිබ්බේ නැහැ. මම නම් මාර ආසයි මේ වගේ රෝලර් කෝස්ටර් රයිඩ් වල යන්න. මමත් හිතුවේ ටිකක් බය ඇති එහෙම කියලා. හැබැයි ගියායින් පස්සේ නම් එච්චර බයක් එහෙම තිබ්බේ නැහැ. හැබැයි අපි හැමෝම බය වෙලා තමයි ගියේ. මොකද ඒක අපි දැක්කා හයිවෙන් යනවා එක ඒවා. ඉතින් බලන්නකෝ කොහොමද රයිඩ් එක යන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි අපි යන රයිඩ් එක. හැබැයි රයිඩ් එක යන්න ටිකක් පොලිමේ ඉන්න ඕනේ. මොකද මං කලින් කිව්වා වගේ සෙනග හිටියා. ඒ හින්දා ටිකක් පොලිමේ ඉඳලා එහෙම තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවත් අපි කල්පනා කර හිටියේ මොකද යනවද නැද්ද කිය. ඊට පස්සේ අපි අන්තිමටම රයිඩ් එක යන්න ආවා. ඒක යන්න තියෙන්නේ මෙන්න මේ වගේ භයානක ගුහාවකින්. ඉතින් එතකොට ටිකක් බය වැඩි වෙනවා තවත් මොනවා වෙයිද එහෙම කියලා. ඉතින් මේ තියෙන්නේ අපි යන රයිඩ් එක. ඉතින් ඔයගොල්ලොත් බලන්නකෝ කොහොමද මේ කියන්නේ කියලා.
මේ තියෙන්නේ අපි හැමෝම රයිඩ් එක ගිහිල්ලා ආවයින් පස්සේ බලන්නකො කොහොමද කට්ටියගේ රියැක්ෂන්ස් කියලා. ඉතින් ඒ රයිඩ් එකට පස්සේ අපි ආවා මෙන්න මෙයාලව බලන්න. මෙයාලා අපිට අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අපි අත දැම්මම මේගොල්ලෝ එනවා. එහෙම කිසිම හානියක් එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි එයාලවත් බලලා ඊට පස්සේ අපි ගියා මෙතන ෂාක්ලත් ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපි ඊළඟට ගියා ෂාක්ලව බලන්න. ශාක්ලව බලන්න යනකොට මෙන්න මේ වගේ එක එක ගේම්ස් තියෙනවා එතන. ඉතින් මම දැක්කා චූටි බබෙක් එක්කෙනෙක්ව වින් කරලා තියෙනවා. ඉතින් අපේ ගිය කට්ටියටත් ඕනි වුණා ඒක ප්ලේ කරන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ගිය කට්ටිය ඕක ප්ලේ කරේ. Last try. Come on, come on, come on. Remember the days we were young, wild and free, basic getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. ඒකට පස්සේ අපි ආවා මාළු බලන්න. මෙතන එක එක ජාතියේ මාළු හිටියා. ලස්සන මාළු හිටියා. ඉතින් මේක මාර ලස්සනයි. ඒක නිකන් ෆිල්ම් එකක් වගේ. ඉතින් මෙතන අපි ගොඩාක් වෙලා හිටියා. ඉඳලා අපේ ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඉතින් ඔන්නම තමයි මෙතන අපි හිටියේ. ඉතින් අපි මෙතන ගොඩක් වෙලා හිටියා. මං කලින් කිව්වා වගේ මෙතන ලස්සන චූටි චූටි මාළු හිටියා. අපි අර කාටුන් වල දකින්නේ එන්නේ ඒ වගේ මාළු හිටියා. ඉතින් අපි ඒගොල්ලෝ දිහා බලලා ඊට පස්සේ අපි යනවා අපිට ඊළඟට කරන්න තියෙන මොනවද කියලා බලන්න. ඊට පස්සේ අපි ගියා පෙන්ගුයින්ස්ලා බලන්න. මෙතන පෙන්ගුයින්ස්ලා ඉන්නවා කියලා තිබ්බා. ඊට පස්සේ අපි ඒක බලන්න ගියා. මගේ ෆස්ට් ටයිම් තමයි මම පෙන්ගුයින්ස්ලාව දකින්නේ. මං කලින් දැකලා තිබ්බේ නැහැ. ඉතින් මෙතන හැබැයි හිටියේ පොඩි අය. ඊට පස්සේ කිව්වා වෙන තැනක් තියෙනවා. එතන ඉන්නවා ලොකු අය කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියා පොඩි අයව බලන්න. ඒගොල්ලෝ මාර කියුට් හෙන චූටි. ඉතින් අපි ගියා ඒගොල්ලෝම බලන්න. මෙතන ගොඩාක් අය හිටියා. ඉතින් බලන්නකෝ ඔයගොල්ලොත් මෙයාලට ආසයිද කියලා.
ඉතින් පෙන්ගුයින්ස්ලත් බලලා එනකොට අපිට ආයි ඩොල්ෆින්ස්ලව හම්බුණා. මං හිතන්නේ ඒගොල්ලෝ ඩොල්ෆින් ෂෝ එකට රෙඩි වෙනවා. ඉතින් අපිට නම් ඒක බලන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියා වෙන ෂෝ එකක් තිබ්බා. ඒක බලන්න. මං ගත්තා මෙතනින් චූරෝස්. ඒක මම මාර රහයි. ඊට පස්සේ අපි ගියා අපේ ඊළඟ ෂෝ එක බලන්න. ඉතින් ඒ ෂෝ එක බලලා ඊට පස්සේ අපි ආයෙත් යනවා තව රයිඩ් එක. ඒකත් මාර ලස්සන රයිඩ් එකක්. ඉතින් මේ තියෙන්නේ අපි යන ඊළඟ රයිඩ් එක. මෙතන නම් ඉච්චර සෙනග හිටියේ නැහැ. ටිකක් හවස් වෙලා තිබ්බ හින්දා මේ රයිඩ් එකේ තමයි අපි ගියේ. ඒකත් ටිකක් හයියෙන් යනවා. ඉතින් ඒ රයිඩ් එකත් ඉවර වෙලා අපි ලෑස්ති වුණා යන්න. මොකද මේ වෙනකොට ටිකක් හවස් වෙලා තිබ්බේ. ඉතින් අපි තව ගමනක් යන්න තිබ්බා. ඉතින් අපි හිතුවා දැන් මෙතනින් යනවා කියලා. ඊට පස්සේ අපි යනකොට මම කලින් කිව්වා වගේ පෙන්ගුයින්ස්ලා බලන්න ගියා. අර පෙන්ගුයින්ස්ලා ලොකුයිනේ ඒගොල්ලෝ ඉන්නේ වෙනම. ඉතින් මම මාරාසංගේ මේක ඇතුළේ මාර සීතයි. මම හිතේ ඒගොල්ලෝ කොහොමත් සීතෙනේ ඉන්නේ. ඒ හින්දා වෙන්නේ නැති. ඉතින් ඕගොල්ලොත් බලන්නකෝ පෙන්ගුයින්ස්ලාව. ඉතින් මේ බලන්නකෝ පෙන්ගුයින්ස්ලා. ඒගොල්ලෝ මාර ලස්සනයි. මේ නිකන් ස්ටැචුස් තියලා වගේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් කට්ටිය හිටියා මෙතන. ඉතින් අපි ඒගොල්ලොන්වත් බලලා දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි හැමෝම ගියා පොඩ්ඩක් shopping කරන්න. මොකද හැමෝටම බඩු වගේක් ගන්න ඕනලා තිබ්බ හින්දා අපි හැමෝම ගියා shopping කරන්න. මේතන ගොඩාක් ස්ටෝල්ස් තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් අපි දැන් ගියා පොඩ්ඩක් shopping කරන්න. කොච්චර කඩ තිබ්බත් මං නම් ආවේ මේ ෂොප් එකට. මොකද මම ඇත්තට මෙතනට ආපු හේතුවත් ඒකයි. මං ආසාවෙන් හිටපු දෙයක් ගන්න තමයි ආවේ. ඉතින් මෙතන ගොඩාක් ලස්සන බෑග්ස් එහෙම තිබ්බා. මම මාර ආසයි බෑග්ස් එකතු කරන්න. මම ගොඩක් දාන්නෙත් නැහැ. ඒත් මං ආසයි එකතු කරන්න. එහෙම ඊට පස්සේ ඉතින් මම ෆයිනලි එකක් සිලෙක්ට් කරා. ඔයගලන්ට පෙන්නන්නම් මම මොකද්ද ගත්තේ කියලා. මට නම් ඇත්තට මාර සතුටුයි. මොකද මම පුදුම ආසාවෙන් හිටපු දෙයක්. ඊට පස්සේ අපි ගියා කන්න. මොකද අපි දවල්ට කාලත් හිටියේ නැහැ. අපි හැමෝම බඩගින්න හිටපු හින්දා අපි හැමෝම කාලා ඊට පස්සේ අපි ගෙදර එන ලෑස්ති වුණා. ඉතින් vlog එක අන්තිම වෙනකම් බලාගෙන හිටපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. bye bye.